අයිබෝවන් ඔබ මේක සිටින්නේ සංකතන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. පොත් සමගින් මම නිට්ටභූෂී සංඝපෝධි මධ්‍ය මහාවිද්‍යාලයෙන් නුවිනි දෙවන් වාජය සූරිය. ප්‍රථම නවධාරය තවසුණු සුම් කර ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල විද. යුක්‍රේන F-16 කඳවුරකට රුසියානු හයිපර්සොනික් මිසයිල් ප්‍රහාරයක්. දැන් පුවත් සංස්තරාත්මකව යුක්‍රේනයේ තීරණාත්මක ගුවන් කඳවුරක් වෙත රුසියානු හමුදා හයිපර්සොනික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි තහවුරු කර තිබුණු අතර යුක්‍රේනයේ ප්‍රධානතම ගුවන් හමුදා කඳවුරක් වන ස්ටාර්ොක්සිටයින් කඳවුර තුළට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව යුක්‍රේන හමුදා නිවේදනය කර තිබුණි. ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කරන අතරතුර මෙම හයිපර්සොනික් ප්‍රහාර එල්ල කර තිබුණු අතර යුක්‍රේනයට අතිරේක F-16 යාන සපයන බව නෙදර්ලන්ත ආරක්ෂක මත්අංශය විසින් නිවේදනය කර පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇත. කියුබ් නගරයටද මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර එම කින්සාල් මිසයිල නියමිත ඉලක්ක වෙත ගමන් කර ඇති බවත් මිසයිල සුන්මුන් කඩා වැටීමෙන් බටහිර සොමියන්සි දිස්ත්‍රික්කයේ මහල් ගොඩනැගිල්ලක් සහ සුපිරි වෙළඳ සැලකට හානි වූ බවත් සඳහන් වේ. මේ අතර රුසියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කේසන්, කාකිව් සහ ඩොනෙට්ස් ඇතුළු කලාප රාශියකට හානි සිදු වී තිබුණි. ඒ ලයිට් බෝම්බ සහ ෆැප්බෝම්බ ප්‍රහාර හේතුවෙනි. සැපුර්ෂයා පෙරමුණේ සිදු කරන නවතම ප්‍රහාරවලින් රුසියානු හමුදා ඉදිරියක් අත්පත් කරන ඇති අතර යුක්‍රේන හමුදා පසුපසමින් සිටින බවද වාර්තා වේ. කෙසේ වෙතත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් යුක්‍රේන හමුදා දුර්වල කිරීමට රුසියානු හමුදාවන් උත්සාහ ගන්නා බව විදේශ මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි. මේ සමගින් අද නියමිත මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. ඔබට සුවදායි දවසක් වේවා. ආයුබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදීත් නුගසෙවන ඔබගේ ආදරණීය වැඩසටහනත් සමගින් එකතු වී සිටින ඔබ සියලු දෙනාට ඉතින් අද දවසේදීත් මේ පුරා හෝරා දෙකක කාලය තුළ ඔබට වැදගත් වන්නා වූ මාතෘකා පිළිබඳව කතා බහ කරන්නටයි අපගේ මේ සුදානම. ඉතින් ඔබත් මමත් දන්න කාරණයක් තමයි අපිට සමහරට පොඩි කාලේ ඉඳන් වෙන්න පුළුවන් නැතකදී වෙන්න පුළුවන් තිබෙන හරිම ලස්සන හීනයක් තමයි තමන්ගෙම කියන නිවසක් සාදා ගන්නවා කියන කාරණය. තමන්ටම කියන පොඩියට හරි කැදල්ලක් තනා ගන්නවා කියන කාරණේ. ඉතින් මේ කාරණාත් එක්ක බැලුවම වර්තමාන සමාජයේ වන විට බොහෝ දෙනා නාගරික වශයෙන් හෝ වේවා ග්‍රාමීය වශයෙන් හෝ වේවා මේ සිහිනය සබා කර ගන්න ආකාරය අපිට දැක බලන්න ඉන්න පුළුවන්. ඉතින් කෙනෙක්ගේ අදිෂ්ඨාන තුල කෙනෙක්ගේ ආසාවන් තුල ඉදමත් ප්‍රමුඛ ස්ථානයේ තිබෙන බලාපොරොත්තුවක් තමයි අදිෂ්ඨානයක් තමයි මේ තමන්ටම කියලා ලස්සන නිවසක් සොඳුරු කැදල්ලක් තනා ගන්නවා කියන කාරණය. ඉතින් මේ කාරණා එක කතා බහ කරනකොට වර්තමාන සමාජයේ බොහෝ දෙනා වැඩි දෙනෙක් මේ නාගරික පසුබිම කේන්ද්‍ර කරගනිමින් නිවාස තනා ගන්න ආකාර අපිට බලා ගැනීමට පුළුවන්. ඉතින් ඒකට හේතු කරන විදිහට අපිට වර්තමානයේ දැක බලා ගැනීමට පුළුවන් තමාගේ රැකියා කටයුතු සඳහා කාර්යක්ෂමතාවය හෝ වේවා නැත්නම් තමාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හෝ වේවා මේ කියන කාරණාත් එක්ක එහෙම නැත්නම් තමාගේ එදිනෙදා වැඩ කටයුතු කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා වෙන්න පුළුවන් මේ වගේ කාරණාත් එක්ක නාගරිකම තමාගේ නිවස සාදා ගැනීම කියන කාරණයට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා අපිට බලා ගැනීමට පුළුවන්. ඉතින් දැන් නාගරික පසුබිමක් තුළ නිවසක් සාදා ගන්නවා කියන කාරණේදී නාගරික තන්වල ඉඩකඩම් අපි බැලුවොත් එimhe බොහොම සීමිත ඉඩක් තමයි අපිට දැක බලා ගැනීමට පුළුවන් වන්නේ. ඉතින් මේ හේතුත් එක්ක ගොඩක් දෙනෙක් කල්පනා කරනවා සමහර විට ඔබටත් ඒ ප්‍රශ්නේ තිබෙන්නට පුළුවන්. අපිට පුළුවන් නේද අපේ මේ සිහින නිවහන අපේ මේ ඩ්‍රීම් හවුස් එක මේ තිබෙන පොඩි ඉඩකඩ තුල සීමිත ඉඩකඩ තුල අපි හිතන විදිහටම සර්ව සම්පූර්ණ විදිහට අපිට හදා ගන්නට පුළුවන් වේද කියන කාරණය. ඉතින් අද දවසේ අපි මේ හෝරා දෙක තුන කතා බහ කරන්න සූදානම් වන්නේ ඔබගේ ඔය තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු තමයි. ඉතින් අපි මේ කතා බහ තුළ අපි ඉදිරියට සූදානම් වෙන්නේ නාගරික පරිසරයක් තුළ අඩු ඉඩකඩක් තුළ කොහොමද සර්ව සම්පූර්ණ අංග සම්පූර්ණ නිවහනක් සාදා ගන්න කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කරන්නට. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි අපගේ මැදිරියට ආරාධනා කරා. වරුණත් වාස්තු විද්‍යාත්ම නිශ්ශංක පෙරේරා මහතාට ඉතින් ආයුබෝවන් සුබ දැසනක් කියලා පිළිගන්න ඔබතුමන් අපගේ මැදිරියට. ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නාට භාව්‍ය අවස්ථාවේ නැගී සිටින්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අසල
ශ්‍රී ලංකා ගමනාගමන ක්ෂේත්‍රයේ සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් කරමින් අද දවසේ මේ ප්‍රදේශයෙන් ඇල්ල ඔඩිසි ශ්‍රී ලංකාවේ අති සුභෝගභෝගී දුම්රිය සිය මංගල ගමන් වාරය ආරම්භ කිරීමට සූදානම පසු වෙනවා. මෙම ස්ථානයෙන් තමයි මේ ගමන් වාරය ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ සුබ කටයුත්තත් එක්ක එකතු වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු තවත් බොහෝ ප්‍රබල චරිත මෙම අවස්ථාවත් එක්ක එකතු වෙ තිබෙන ආකාරය ඔබට මගේ පසුපස දර්ශනයෙන් තමත් හොඳින් බලා ගැනීමට පුළුවන්. ඉතින් කොළඹ සිට බදුල්ල දක්වා එන මාර්ගයේ තිබෙන සුන්දරතම ස්ථාන මනරම්‍ය ස්ථාන නැවතී දැක බලා සතුටු වෙන්නට ඔබට අවස්ථාව තිබෙනවා ඇල්ල ඔඩිසි දුම්රියත් සමගින් එක් වුණොත්. ඉතින් මේ දුම්රිය තුළ තිබෙන සුවිශේෂත්වය තමයි පළමු පන්තියේ ආසන 572කුත් ඒ වගේම දෙවන පන්තියේ ආසන 272කුත් මෙම දුම්රිය සමන්විත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඊටමත් සහනදායී මුදලකට ඔබට පුළුවන් මෙම දුම්රිය ගමන් වාරයේ ප්‍රවේශ පත්‍ර ඔබට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගැනීමට ආසන වෙන් කරවා ගැනීමට ඔන්න ඔබට ඊට ප්‍රස්තාව වෙන්නලා තිබෙනවා. ඉතින් දෙස් විදෙස් සංචාරකයන් ભેදයකින් තොරව ඔබට හැකියාව තිබෙනවා මේ දුම්රිය වාරයත් එක්ක එකතු වන්නට. ඉතින් ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ සුවිශේෂී සම්දිස්ථානයක් විදිහට අපිට මේ අවස්ථාව හඳුන්වන්නට පුළුවන්. ඉතින් තවත් ස්වල්ප මොහොතකින් ඇල්ල ඔඩිසි දුම්රිය සිය මංගල ගමන් වාරය මේ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනවා. ඉතින් මේ ගමන් මාර්ගය ඔස්සේ ඇදී යන මේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් තමයි නවතින්නේ. ඉතින් අද දවසේදී තවත් බොහෝ පිරිසක් මේ දුම්රියත් එක්ක එකතු වෙලා තිබෙනවා. ඒ තමත් සතුටින් ඔවුන්ගේ ගමන් වාරය ආරම්භ කරන්නට. ඉතින් ඔබටත් හැකියාව තිබෙනවා ඔබගේ විවේකී කාලයේ ඇල්ල ඔඩිසි දුම්රියත් එක්ක එකතු වෙලා ඔබගේ සුන්දරතම නිවාඩුවක් ඔබට ගත කරගන්න හැකියාව තිබෙනවා. එසේනම් තවත් උණුසුම් පුවත් මේ ඇල්ල ඔඩිසි දුම්රිය ගමන් වාරය පිළිබඳව ඔබ වෙතගෙන මේ බලාපොරොත්තුවෙන් සම්මතතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට දමිත් ප්‍රියශාලී නවාත් එක්ක මම දෙවෙනි දවල්පා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට සජීවීව